body to do the flips and the turns. They are allowed to school in Switzerland because they are at the high performing center. The next day we can. The next day we can. මේ ක්‍රීඩිකාවන් දෙන්නම ස්විට්සර්ලන්තයේ ජිනීවා වල ජීවත් වෙන්නේ. මේගොල්ලෝ දැනට ස්විස් නැෂනල් චැම්පියන් ලෙවල් 2 එක ස්විට්සර්ලන්තයේ. ඉතින් එයාගේ අම්මා ලුවිනි රණසිංහ මාතර එයාගේ ගම. ඒගොල්ලෝ දැන් මේ ලංකාවේ මේ අපි අනුගමනය කරන ක්‍රීඩා ක්‍රියාමාර්ග සහ ඒගොල්ලන්ට රට වෙනුවෙන් ඒ දරුවන්ට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලබා දීම ගැන සතුටු වෙලා ඒගොල්ලෝ කැමති මේ දරුවෝ දෙන්නම ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න. දැනට ඒගොල්ලෝ ස්විට්සර්ලන්තයේ ඉහළම ස්ථානයක ඉන්න ක්‍රීඩිකාවන් දෙදෙනෙක්. Hello, my name is Saleh Najinia Tausha. I'm 10 years old. My sport is gymnastic artistics. My latest achievement in the Swiss National Championships, I won the title of Swiss champion. And my dream is to go to the Olympics representing Sri Lanka. Hello, my name is Luna. My sport is gymnastics. I started gymnastics at 4 years old. What is your dream? Is to go to the Olympics representing Sri Lanka. මගේ නම ලුවිනි රණසිංහ. අපි දැනට ජීවත් වෙන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර. මගේ දරුවෝ ශ්‍රී ලංකාවේ ඉපදුනේ. එක දරුවෙක්, අනිත් දරුවා ජිනීවාවල ඉපදුනේ. දෙන්නම ශ්‍රී ලාංකික ජාතිකත්වයේ තියෙන දරුවෝ දෙන්නෙක්. දැනට අවුරුදු 4ක් ජිනීවාවල ස්විට්සර්ලන්තයේ දවසට පැය 3යි විනාඩි 45ක්, සතියට පැය 22ක් ඔවුන් ට්‍රේනර්ස්ලා 5 දෙනෙක් සමග ට්‍රේන් වෙනවා. දැනට අවුරුදු 2ක් මගේ ලොකු දුව ස්විස් නැෂනල් චැම්පියන්, ඒ කියන්නේ ස්විට්සර්ලන්තයේ ජාතික තරඟාවලියේ පළවෙනි තැන ස්විස් චැම්පියන් කියන ටයිටල් එක දිනාගත්තා. අවුරුද්දකට චැම්පියන්ෂිප්ස් 4ක් 5කට මුණ දීලා තමයි දරුවෝ මේ තත්ත්වය දිනාගෙන තියෙන්නේ. අපි දැනට ලංකාවට ඇවිල්ලා තියෙනවා නිවාඩුවකට. අපි දැක්කා ඉන්විටේෂන් එකක් කරලා තියෙනවා ලෝකේ ජීවත් වෙන ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන ඕන කෙනෙකුට එන්න ලංකාවට ඉදිරිපත් වෙන්න, ලංකාව එක්ක ඉදිරියට අන්තර්ජාතික තරඟවලට යන්න කියලා. ඒ ඉන්විටේෂන් එක දැකලා තමයි අපි ආවේ ඇමතිතුමා සහ ක්‍රීඩා අමාත්‍යාංශය මුණ ගැහෙන්න. අපි කැමති මම ලංකාවේ ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන අද අන්තර්ජාතික රැකියාවක යෙදෙන්නේ. ඒ මට ලැබුණ දේ දරුවෝ හරහා ලංකාවට නැවත දෙන්න තමයි අපේ කැමැත්ත. Hello, my name is Saleh Najinia Tausha. I'm 10 years old. My sport is gymnastic artistics. My latest achievement in the Swiss National Championships, I won the title of Swiss champion. And my dream is to go to the Olympics representing Sri Lanka. Hello, my name is Luna. My sport is gymnastics. I started gymnastics at 4 years old. What is your dream? Is to go to the Olympics representing Sri Lanka. මගේ නම ලුවිනි රණසිංහ. අපි දැනට ජීවත් වෙන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර. මගේ දරුවෝ ශ්‍රී ලංකාවේ ඉපදුනේ. එක දරුවෙක්, අනිත් දරුවා ජිනීවාවල ඉපදුනේ. දෙන්නම ශ්‍රී ලාංකික ජාතිකත්වයේ තියෙන දරුවෝ දෙන්නෙක්. දැනට අවුරුදු 4ක් ජිනීවාවල ස්විට්සර්ලන්තයේ දවසට පැය 3යි විනාඩි 45ක්, සතියට පැය 22ක් ඔවුන් ට්‍රේනර්ස්ලා 5 දෙනෙක් සමග ට්‍රේන් වෙනවා. දැනට අවුරුදු 2ක් මගේ ලොකු දුව
ස්විස් නැෂනල් චැම්පියන කියන්නේ ස්විට්සර්ලන්තිකේ ජාතික තරඟාවලියේ පළවෙනි තැන ස්විස් චැම්පියන් කියන ටයිටල් එක දිනාගත්තා. අවුරුද්දකට චැම්පියන්ෂිප්ස් 4ක් 5කට මුණ දීලා තමයි දරුවෝ මේ තත්ත්වය දිනාගෙන තියෙන්නේ. අපි දැනට ලංකාවට ඇවිල්ලා තියෙනවා නිවාඩුවකට. අපි දැක්කා ඉන්විටේෂන් එකක් කරලා තියෙනවා ලෝකේ ජීවත් වෙන ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන ඕන කෙනෙකුට එන්න ලංකාවට ඉදිරිපත් වෙන්න, ලංකාව එක්ක ඉදිරියට අන්තර්ජාතික තරඟවලට යන්න කියලා ඒ ඉන්විටේෂන් එක දැකලා තමයි අපි ආවේ. ඇමතිතුමා සහ ක්‍රීඩා අමාත්‍යාංශය මුණ ගැහෙන්න. අපි කැමති මම ලංකාවේ ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන අද අන්තර්ජාතික රැකියාවක යෙදෙන්නේ. ඒ මට ලැබුණ දේ දරුවෝ හරහා ලංකාවට නැවත දෙන්න තමයි අපේ කැමැත්ත. And we will be honored if our children can represent Sri Lanka internationally in the sport. අපි දැක්කා ටියානා සුමනසේකර එක්සත් ඇමරිකා එක්සත් ජනපදයේ ඉඳලා දැන් ලබන සෙනසුරාදා කොමන්වෙල්ත් ගේම්ස් වලට යනවා. දුව නිතර කියන්නේ තව අවුරුදු 6කින් ඔලිම්පික්ස් යන්න ලංකාවට ටීම් එකක් හදන්න පුළුවන්. මේ දෙන්නත් ලොකු වෙලාවම ටියානා එක්ක අවුරුදු 6කින් බ්‍රිස්බේන් වලට යන්න තමයි ඒගොල්ලා ට්‍රේන් වෙන්නේ. දවසට පැය 3ක් විනාඩි 45ක්, සතියට පැය 22ක්. අපි ලංකාවට දැන් ඇවිල්ලා මාසයක්. මේ ආපු වෙලාවෙ ඉඳලා ක්‍රීඩා අමාත්‍යාංශය සමග සාකච්ඡාවලදීලා මේ අද කතා කරන්න ලැබීම, ඇමතුමා සමග කතා කරන්න ලැබීම සහ රජය විසින් ඉදිරියට ගෙන යන මේ ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්න ලෝකෙ වටේ ඉන්න ලාංකිකයන් ලංකාවට ගෙනල්ලා ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ක්‍රීඩාව ඉදිරියට ගෙන යන, ක්‍රීඩාවෙන් ලංකාවට නමක් ඉදිරියට ගෙන යන කරන මේ මෙහෙවරට අපි ස්තුතිවන්ත වෙනවා සහ we want to congratulate the president and the entire government for the efforts that they are taking forward. බොහොම ස්තුතියි.